කොහොමද යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පරිගණකයට IP ඇඩ්‍රස් එකක් දාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේ විදිහට network cable එක කම්පියුටරේට plug කරගන්න ඕන. ඊට පස්සේ desktop එකේ දකුණු පැත්ත පල්ලෙහාම තියෙන network logo එක right click කරලා network and troubleshooting settings වලට ගිහිල්ලා පල්ලෙහාටම ගියන් පස්සේ අපිට පේනවා advanced network settings. ඒක ක්ලික් කරන් පස්සේ අපිට පේනවා ඔක්කොම network interface ටික. උතන පෙන්වන්නේ wireless interface ඒ වගේම virtual host interface ටික පෙන්වන්නේ. අපිට හොයාගන්න පුළුවන් ඒක ethernet කියලා තියෙන තැන තමයි අපේ ethernet cable එකේ IP address එක ගන්න තියෙන්නේ. ගිහලා edit ගියන් පස්සේ ethernet properties එනවා. ඒකේ IP version 4 select කරලා use the following IP address දීලා අපි එතනට IP address එක ගන්නවා 192.168.8.1.0.2 subnet mask එක 2555. ඔයගොල්ලන්ගේ අදාළ IP address එක එතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ okay දීලා properties වලත් okay දුන්නාන් පස්සේ ඊට පස්සේ හරියට IP address එකට හොඳ කියලා බලන්න අපි ping command එක ගහලා ping කරලා බලනවා destination එකත් එක්ක වැඩ කරනවද කියලා. මේකෙන් වෙන්නේ packet එකක් ගිහිල්ලා අපි ගහන අදාළ IP address එකට ගිහිල්ලා නැවතත් ලැබෙන එක. ඒක successful නම් ping command එක සාර්ථකයි. ඒකට ගිහිල්ලා අපි control panel වලට යනවා. ගියන් පස්සේ තියෙනවා network and internet. ඒකේ තියෙනවා network and internet එකේ තියෙනවා change adapter settings. එතන ගියන් පස්සේ අපිට ඔක්කොම networks interface ටික ලස්සනට පෙන්නනවා. මේක මුලින්ම තියෙන ethernet dialog 5G කියන එක තමයි මගේ මම දැන් වෙනස් කරපු IP address එක තියෙන interface එක. එතනට ගිහලා අපිට සුදුසු පරිදි වෙනස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අන්න ආකාර දෙකකින් අපිට IP address එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙත් මෙතනට ගිහලා ping කරලා බලන්න පුළුවන් command prompt එකෙන්. අපි දාපු IP address එක ආයෙ බලා ගන්න අපිට ipconfig කියන command prompt එකේ type